ආයුබෝවන් කියලා පිළිගන්නවා ගණිත අත්වල YouTube channel එක වෙත. ඔයා 2025 වර්ෂයේ O level ලියලා මේ වෙද්දි ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හරියටම තියෙන්නේ තව මාසයකටත් වඩා අඩු කාලයක්. ඔයාලා ප්‍රතිඵල එන්න. ඔයා බලාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ප්‍රතිඵල කොහොම වෙයිද කියලා. ඇත්තටම කිව්වොත් ගණන් විද්‍යාවෙන් විෂයන් අමාරු නා. ඒහි ප්‍රතිඵල මොනවා වේද කියලා තමයි ඔයා බලාගෙන ඉන්නේ. මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද පසුගිය වර්ෂවලදී විභාගයේ පිණි සිසුන් සංඛ්‍යාව සහ ඔවුන්ට සාමාන්‍ය ලැබී ඇති ප්‍රතිශත තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම 2023 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරපු නිල ප්‍රතිඵල සමීක්ෂණ තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඒ හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම channel එක subscribe කරලා නැති කෙනෙක් අදම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. අපි එහෙනම් යමුද වීඩියෝ එකට. හරි. අපි එහෙනම් බලමු 2016 අවුරුද්දේ ඉඳන් 2023 අවුරුද්ද දක්වා වසර 8ක කාලය තුල කොහොමද ප්‍රතිඵල කියන්නේ විෂයන් සමත් වෙච්ච ප්‍රතිශත ඒ 9 ගත්ත ප්‍රතිශත විෂයන් ෆේල් වුණු ප්‍රතිශත අපි මෙතනින් බලමු. ඇත්තට මම මෙහෙම වීඩියෝ එකක් ගෙනාවේ ඔයාලා බලා බයෙන් ඉන්නේ මේ අවුරුද්දේ සමත් වෙන ප්‍රතිශතය අඩු වෙයි කියලා. අපි බලමු කොහොමද මේ අවුරුදු වලින් අපිට මේ අවුරුද්දේ කොහොම ප්‍රතිඵලයක් එයිද කියලා බලා ගන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි යම් 2016 වෙනි අවුරුද්දට 2,86,251ක් විභාග ලියලා තියෙනවා. 2,208ක් විභාගෙ සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ A level සඳහා සුසුකම් ලැබලා තියෙනවා. අපි ගත්තොත් ප්‍රතිශතයක් වේ 69.94. 2017 අවුරුද්ද ගත්තොත් සමත් වෙලා තියෙනවා ප්‍රතිශතයක් විදිහට 73.05ක්. 2018 ගත්තොත් 75.09ක්. 2019 ගත්තොත් ප්‍රතිශතය පොඩ්ඩකින් අඩු වෙලා තියෙනවා 73.84ක් දක්වා අඩු වෙලා තියෙනවා. ආයි 2020 ගත්තොත් වැඩිම ප්‍රතිශතයක් පාස් වෙලා තියෙනවා 76.59. 2021 74.52ක්. 2022 74.38ක්. අවසානම විභාගය 2023 2024 O level ගත්තොත් 75.72ක් සමත් වෙලා තියෙනවා. අපි මේක අධ්‍යයනය කරොත් අපිට පේනවා සමස්තයක් විදිහට මොනවද වෙලා තියෙන්නේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඔයාලා හිතන්නේ මෙදාසරේ ගණන් විද්‍යාව හින්දා මේ ප්‍රතිශතය අඩු කරයිද? සාමාන්‍ය 60 ගානකට 50 ගානකට අඩු කරයිද? නෑ. එහෙම එකපාර විභාගයක් එහෙම අඩු කරන්නේ නැහැ. අපි ගත්තොත් දැන් මේ ප්‍රතිශතය ගත්තොත් 100ට අඩුම තරමේ 74යි 74ත් 76ක් වගේ ප්‍රතිශතයක් අතර ප්‍රමාණයක් සමත් කරන්න ඕන. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මෙදාසරේ හැමෝටම විභාගය අමාරු වුණා. එහෙනම් මොනවා කරන්න තියෙන්නේ? යාට කරන්න තියෙන්නේ ඒ සාමාර්ථය නේ S සාමාර්ථ දෙන ලකුණු ප්‍රමාණය අනිවාර්යෙන් අඩු කරන්න වෙනවා. මොකද අනිත් විෂයන් නෙමෙයි. මොකද ගණන් පෙළුනොත් ඒ කියන්නේ A levels කරන්න සුදුසුකම් නැහැ. අපි අනිත් විෂයන් පැත්තකින් දාමුකෝ. නේ ඒ කියන්නේ ගණන් ෆේල් වුණොත් කරන්න බෑනේ. ඒ හින්දා අනිවාර්යෙන් යාට සිද්ධ වෙනවා ලකුණු ප්‍රමාණය අඩු කරන්න. අපි ගත්තොත් ඒ 9 ගත්තම ප්‍රතිශත විතරක් කියන 2.87ක් පිළිවෙලින් මම කියන්නේ 2016 ඉඳන් 2022 වෙනකම් පිළිවෙලින් කියනවා 2.87ක් 3.36ක් 3.13ක් 3.34ක් 3.78ක් 3.49ක් 4.22ක් 4.13ක්. දැන් ඒ 9ක් ගන්න බලාපොරොත්තුෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා දුක ඇති දැන් ඒ 9ක් ගන්න බැරි වේද? නෑ. එහෙන් බය වෙන්න එපා. අපි ගත්තොත් සමස්තයක් විදිහට නෙමෙයි. පිළිවෙලටම මේක වැඩි වෙලා තියෙනවා. 2016 ඉඳන් 2023 වෙනකම් පිළිවෙලට මේ ප්‍රස්තාරයක් විදිහට ගත්තොත් වැඩි වෙලා තියෙනවා. අපි ගත්තොත් ෆේල් වුණු. ඒ කියන්නේ A level කරන්න සුදුසුකමක් නැති කට්ටිය ප්‍රතිශත ගත්තොත් ඒක 2016 ඉඳන් මම පිළිවෙල කියන් යන්නම් 3.11ක් 2017 2.46ක් 2018 2.00ක් 2019 2.29ක් 2020
1.87ක් 2021 2.1ක් 2022 2.2ක් වෙන විදිහට මේක ප්‍රස්ථාරයක් විදිහට ගත්තොත් සමස්තයක් විදිහට අඩු වෙලා නැවතත් පොඩ්ඩක් ෆේල් වෙන ප්‍රතිශතය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මේක ඔය 2 ගානක් අතරතුර මේ අවුරුද්දේ රැදි. අපි ගත්තොත් සමස්තයක් විදිහට ගත්තොත් සමත් වෙන ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ෆේල් වෙන ප්‍රතිශතය සාමාන්‍යයෙන් අඩු වෙලා තියෙනවා. ඕක මෙදාසරේ උඩු යටිකුරු වෙයිද? මම නම් හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. හරිද? ඒ හින්දා ඔයාලත් බලාපොරොත්තු තියාගෙන ඉන්න. හරි. අපි ගත්තොත් අපි ගන් විෂයන් වලින් 2022 2023 O level වල 2022 ඉඳන් 2023 වෙනකන් O level වල කොහොමද විෂයන් වල සමත් වීමේ ප්‍රතිශතය විහිදලා තියෙන්නේ කියලා. මම ඊගේ අනිත් විෂයන් වල නම් කියන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් මම අනිත් විෂයන් වල කියන්න යන්නේ නැහැ. මේ කියන්නේ මම ගණන් සහ විද්‍යාව විතරයි. මොකද මේ දවස්වලේ මතභේදාත්මක විෂයන් දෙක තමයි ගණන් සහ විද්‍යාව. අපි ගත්තොත් 2022 වර්ෂයේ ගණන් ලියලා තියෙනවා අපි ගත්තොත් 3,16,603ක් ලියලා තියෙනවා. එකෙන් A B C S ඒ කියන්නේ සමත් වෙලා තියෙන ප්‍රතිශතය ගත්තොත් 73.36. අපි ගත්තොත් 2023 සමත් වෙලා තියෙන ප්‍රතිශතය ගණන් 73.16. මේක සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් තියෙනවා. ඔයාලා හිතන්නේ මේ දවස්වලේ අඩු කරයි කියලාද? නෑ, එහෙම වෙන්නේ නැහැ. ඕක ඔය 73 ගානෙම තියාගන්න තමයි යාලා උත්සාහ කරන්නේ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මොනවද කරන්න වෙන්නේ? අනිවාර්යයෙන්ම ලකුණු ප්‍රමාණය අඩු කරන්න වෙනවා. මොකද මේ දවස්වලේ අමාරුයිනේ. ඔක අඩු කරලා දායිද? ඒ කියන්නේ 50ක් 40ක් වෙන්න අඩු කරයිද? නැහැ. එහෙම වුණොත් ඒ ලෙවල් කරන්න එන ළමයි ප්‍රමාණයත් අඩු වෙනවා. විශ්වවිද්‍යාල වල තෝරගන්න වෙන ළමයි ප්‍රමාණය අඩු වෙනවා. අපි ගත්තොත් අනිත් විෂයන් සඳහා එහෙම වුණාට අවුලන්නේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් අනිත් විෂයන් වල මේ ගත්තොත් අපි බලමු බුද්ධ ආගම. බුද්ධ ආගම 82.63යි පාස් වෙලා තියෙන්නේ 2022. 2023 ගත්තොත් 85. බලන්න ඒකේ පොඩි වැඩිකමක් තියෙනවා. ඒක වැඩි වුණත් අඩු වුණත් කියන ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් තව විෂයක් බලමු. සිංහල භාෂාව. ඒක 2022 88.73ක් සමත් වෙලා 2023 සමත් වෙලා තියෙන 86.9. ඒක අඩු වුණා කියලා ලොකු අවුලක් නැහැ. හැබැයි බලන්න ගණන් එක සම මට්ටමක පවත්වාගෙන තියෙනවා. අපි ඊළඟ බලමු විද්‍යාව. විද්‍යාව බැලුවොත් 3,16,982ක් විභාගය ලියලා 2,28,825ක්. අඩුම තරමේ A B C S සාමත ලබාගෙන පාස් වෙලා තියෙනවා. අපි බලමු ප්‍රතිශතය 72.19ක්. 2023 ගත්තොත් 72.9ක්. බලන්න 72ම තියාගන්න තමයි යාළුවෝ උත්සාහ කරලා තියෙන්නේ. ඔයාලා හිතන්නේ මේ දවසට අඩු කරයිද? නැහැ. ඔය ප්‍රමාණයෙම තියාගන්න තමයි උත්සාහ කරන්නේ. මොකද ගණන් විද්‍යාව කියන්නේ ප්‍රබලම විෂයන් දෙක. හරි. අපි ගත්තොත් 2022 වර්ෂයේ ඉංග්‍රීසි විභාගය බලමු. මොකද පසුගිය වර්ෂයේ 2023 2024 O level වල අමාරුම විෂය වුණේ ඉංග්‍රීසි. අපි බලමු මේකට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. 2022 73.5ක් සමත් වෙලා තිබ්බා. 2020 23 සමත් වෙලා තියෙන 70.6. අන්න එතන අඩු වෙලා තියෙනවා. අපිට කියන්න බෑ ඒකේ 75න් අඩු කරාද කියලා. කියන්නේ ඒක අසමත් වුණා කියලා A level ලියන්න බැරි වෙන්නේ නෑනේ. හැබැයි ගණන් කියන්නේ ගණන් අසමත් වුණොත් A level ලියන්න හම්බෙන්නේ නැති විෂය තමයි ගණන්. ඒ හින්දා ඒක අනිවාර්යෙන් එක සම මට්ටමක තියාගන්න උත්සාහ කරනවා. ඒ හින්දා ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම මේ වීඩියෝ එකේ දත්ත වලින් නිල දත්ත වලින් තමයි මේක පැහැදිලි කරේ. ඒ හින්දා මේක ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාලාට විශේෂයෙන් A level maths කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. වෙන විෂයක් කරන්න කෙනෙකුට කමක් නැහැ. මේ වගේ මම O level විතරක් නෙමෙයි ඔයාලගේ A level ජීවිතේට වැදගත් වෙන වීඩියෝත් මේ channel එකකින් ගෙන ඉන්නවා. එහෙනම් අදම channel එක subscribe කරලා තියාගන්න කියලා මම වගේ